හවුස්ෆුල් චිත්‍රපටය සුනිල්ගේ 70% නිෂ්පාදනය මොල් පෙරේරා මහත්මයාගේ නිෂ්පාදනයක් ඉතින් ලාල් ප්‍රියදේව මහත්මයාගේ අධ්‍යක්ෂණයක් හවුස්ෆුල් ෆිල්ම් එක හෙට ඉඳලා ලංකාවේ සිනමා ශාලාවල් වල තිරගත වෙනවා. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකවන්ට සහ ජීවන් අයියාගේ ඉතුරු අයියාගේ ඇතුළු සියලුම මේ ෆිල්ම් එකේ ඉන්න සියලුම රංගන ශිල්පිනියන් අතර මන්දනා ගොඩක් ප්‍රවීණයන් ගොඩක් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාගේම ආදරය හිනාවකට හසුරවන්න පුළුවන් ෆිල්ම් එකක් හවුස්ෆුල් කියන. ඉතින් ආදරෙන් කියන්න කැමති සියලු දෙනාට මෙන්න හවුස්ෆුල් ෆිල්ම් එක ඇවිල්ලා හවුස්ෆුල් කරලා දෙන්න කියලා. මේ මාසේ 29 වෙනිදා හෙට ඉඳන් හවුස්ෆුල් චිත්‍රපටය ලාල් ප්‍රියදේවගේ සුනිල් ටී ෆර්නැන්ඩෝගේ 75 වන චිත්‍රපටය මොහන්ගේ අලුත් අත්දැකීමක් හොඳ සුන්දර විනෝදාත්මක චිත්‍රපටයක් මම ආරාධනා කරන සියලු දෙනාට ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹලා පවුලක් හැටියට විනෝද වෙන්න මේක අවස්ථාවක් කරගන්න. මගේ මේ පළවෙනි චිත්‍රපටය සිංහල චිත්‍රපටය නිෂ්පාදනය කරලා අපි රිලීස් කරනවා. ඉතින් මම මේක සරල තේමාවක් කරද්දී ක්ෂණිකව වින්දනයක් ලබා ගන්න පුළුවන් කමර්ෂල් මාස් මාකට් කියන්නේ බහුතරයක් ඉන්න ශ්‍රී ලාංකිකයන් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඒකින්ද තනියෙන් යන්න එපා හෙට ඉන්න. ඔයගොල්ලන්ගේ නැන්දා මාමා පුතා දුව හස්බන්ඩ් ඔක්කොමත් එක්ක එකතු වෙලා පවුල් පිටින් ගිහිල්ලා ළඟම සිනමා ශාලාවට යන්න මේ චිත්‍රපටය දැන් රිලීස් වෙච්ච ගමන් අපේ සිනමා හල් 65ක් හම්බෙලා දෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටය රිලීස් වුණාම ටික දවසක් යනවා සිනමා වැඩි ප්‍රමාණයක් හම්බෙලා අපිට පළවෙනි දවසේ 65ක් හම්බෙලා දෙනවා. ඒ අපේ සුනිල් ජීපනන්දු මහතාගේ මගේ කෝ ප්‍රොඩියුසර් යාට මේ ස්තුතිවන්ත වෙන්න. ඒකින්ද ඔයගොල්ලෝ හැමෝම යන්න ඔයගොල්ලන්ගේ ළඟම සිනමා හල් සහ ෂෝ ටයිම් එක හරියට දර්ශන වාරය බලාගන්න පුළුවන්. අපේ ජනමාධ්‍යත් එක්ක ඉන්න අපේ Facebook page එකට ඉන්න ඔයගොල්ලෝ බලාගන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා මේ හෙට ඉඳන්ම බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. හවුස්ෆුල් චිත්‍රපටය හෙට සිට මුළු ලංකාව පුරා සිනමා ශාලා 65ක් ප්‍රදර්ශනය වෙනවා. මම සියලුම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ චිත්‍රපටය ඇවිල්ලා නරඹන්න. තමුන්ගේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා විනා වෙලා මුළු පැය දෙකක කාලයක ධාවනය වෙන මේ චිත්‍රපටය නැවුම් හැමෝටම එන්ජොයි කරන්න පුළුවන් එන්ටර්ටේන් කරන්න පුළුවන් පවුලේ චිත්‍රපටයක්. මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ චිත්‍රපටය ඇවිල්ලා ළඟම තියෙන සිනමා ශාලාවෙන් නරඹන්න. බොහොම ස්තුතියි. හරි ඉතින් අපි ඇවිල්ලා දැන් හවුස්ෆුල් මංගල දර්ශනයට. ඉතින් මගේ නම දේශාන් බුද්ධික. මම මේ චිත්‍රපටිය මේ තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. කැරක්ටර් එක නම බ්‍රයඩ්. ඉතින් ඒක මොනවද වෙන්නේ කියලා ඔයාලට බලන්න හම්බෙන්නේ හෙට ඉඳන් කියන්නේ මේ 29 ඉඳන් ඔයාලට ගිවිනේ සිනමා ශාලා 65ක් 70ක් අතර ප්‍රමාණික සිනමා ශාලාවල දර්ශන මාර්ගවලනේ 80ක් 20 ගණන් විතර ඇති අනිවාර්යයෙන් ඒ වල ගිහලා බලන්න ඔයාලට ළඟදී සිනමා ශාලාවේදී හවුස්ෆුල්. ඉතින් දැන් මේ දවස්වල අපි චිත්‍රපටියක් ගත්තා. මේක කියන්නේ අවුලත් එක ගිහිල්ලා ෆන් එන්ජොයි එන්ටර්ටේන්මන්ට් කියන්නේ අපේ වාචාවේ කියවද ආතල් එකේ හිනා වෙලා බඩල් එකේ හිනා වෙලා අදලා කරලා ඉන්න පුළුවන් ආතල් එකේ ඉන්න පුළුවන් චිත්‍රපටයක් කියන්නේ හවුස්ෆුල් කියන්නේ. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ නම් සිනමා ශාලාවේදී හවුස්ෆුල්. ඉතින් ඔන්න ආරාධනා කරන ඔයගොල්ලෝ හැමදෙනාටම හවුස්ෆුල් මූවි එක බලන්න එන්න කියලා පවුලේ හැමෝම එක්කම ඉතින් විනෝදාත්මක මූවි එකක්. ඉතින් හෙට ඉඳලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දිවයින පුරා සිනමා හල් වල තිරගත වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා විනෝද වෙන්න කියලා ආරාධනා කරනවා.